welcome to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සෙව්මි. ඒ වගේම ඔයා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ දවස් ටිකේම අපිට නම් හොඳටම වැස්ස. හැබැයි ඔන්න අද ටිකක් පායපු නිසා මම පොඩ්ඩක් එළියට ආවා. ඉතින් අද මට හිතුණා මොන හරි දෙයක් හදලා කන්න ඕනි කියලා බත් කන්න බෑ නිසා. ඉතින් අද මම ඔයාලත් එක්ක ඒ හදන දේ ෂෙයා කරගන්න තමයි හදන්නේ. ඊට කලින් මම කඩේ ගිය වෙලාවේ ගෙනාවා මෙන්න මේ රසමරස කෑම එක. මට මේ දවස්වල වැඩිපුරම වියදම් වෙන්නේ මෙන්න මේකට. මොකද දන්නවද මම මේකට මාරම ආසයි දැන් නම් ඇඩික්ට් වෙලා ඉන්නේ මේකට. ඉතින් මම ඕකේ රෝලෝ වගේ ඒවා කන්න මාරම ආසයි. ඒ වුණාට දැන් ආසම එක තමයි මේක. පුදුම කියන්නේ ළමයි මේකේ ප්‍රයිස් එක මුලින් තිබ්බේ 70යි. ඊට පස්සේ දැන් ඒක 80කුත් වෙලා. කමක් නැහැ. ඒත් මම කනවා දකින තැන මට ඒක අරගෙන කන්නමයි හිතෙන්නේ. ඉතින් මුලින්ම අපි ඒක කාලා ඉවර වෙලා කොණ්ඩේ පීර ගන්න ඕනේ. ඊට පස්සේ අපි යමු අද උයන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක උයන්න. උයන්නේ කොට ලොකු දෙයක් නෙමෙයි. ඒක මම ඇත්තටම ගෙදර තියෙන පුංචි දේවල් වලින් තමයි හදන්නේ. හරි දැන් මම ලෑස්තිලා ඉවරයි. ඉතින් අපි දැන් යමු කෑම එක හදන්න. ඉතින් මේකෙදි අපිට වැඩිපුරම ඕනි වෙන්නේ පාන්. මම ගත්තේ පෙති පාන් එක. ඉතින් ඒකෙත් වාටි තමයි ගොඩක්ම ඕනි වෙන්නේ. ඉතින් මම ගත්තේ වාටි. අනිත් ඒවාත් පාවිච්චි කරන්න පුළුවන් හරිද? ඒ වුණාට මට වැඩිපුරම තිබ්බේ වාටි නිසා මම ඒකෙන් තමයි හැමදාම හදන්නෙත් වාටි වලින්. හරිද? ඒ වගේම තමයි මම මෙතනදී ලූණුයි සුදු ලූණුයි විතරයි ගන්නෙ. ඉතින් ඔයාලට පුළුවන් කැරට්, අමු මිරිස් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. හැබැයි මම ඒවා වැඩිය කන්න ආස නැති නිසා අනිත් එක ඉක්මනට හදා ගන්න ඕන නිසා මම මේ දෙක විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මම මෙතනදී බිත්තර දැම්මට ඔයාලා බිත්තර දාන්න ඕනේ නැහැ. ඔයාලට ඕනේ නම් චිකන් දාගන්න පුළුවන්. ඒ වගේ සොසේජස් දාගන්න පුළුවන්. එහෙම මොන හරි දාගන්න. හරිද? මම ඉතින් තියෙන විදිහට බිත්තර දාගත්තා. හරිද? ඊළඟට අපි කරගන්න ඕනේ මෙන්න මේ පාන් ටික හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ටිකක් කර වුණාට ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කර කරගන්න එපා. හරිද? පාන් ටික මේ ගානට විතර ෆ්‍රයි වුණාට පස්සේ අර අපි කපාගත්ත ගාලික් ටිකයි අනියන් ටිකයි හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. හැබැයි ඒකත් කර කරගන්න බෑ. හරිද? ඉතින් ඒ ටික හොඳට ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට ෆ්‍රයි වෙගෙන එනකොට ඔයාලට තියෙන එකට කැලි මිරිස්, ගම්මිරිස්, ලුණු. ඔයාලගේ සැර සහ රස අනුව ඒක දාගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට දාලා ඒකත් හොඳට මික්ස් කරන්න තියෙනවා. අද දවසේ මට තියෙන මේ කෑම එක මික්ස් කරන්න තමයි. ඉතින් ඒක මික්ස් වුණාට පස්සේ මම මේකට දානවා සීනි හැඳි 2ක් විතර. පොඩි හැඳි 2ක්. හරිද? ලොකු හැඳි දාලා ඊට පස්සේ මේක පැණි රස කෑමක් තමයි වෙන්නේ. ඊට පස්සේ අර මම කලින් ලෑස්ති කරගත්ත බිත්තර දෙකත් මේකට දාලා හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ දෑතට බුදු සරණයි කියලා හොඳට හැඳි ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගානට ෆ්‍රයි වුණාට පස්සේ පාන් ටිකත් මේකට එකතු කරගෙන හොඳට හැඳි ගන්න මගේ ළමයෝ. එතකොට තමයි අපේ කෑම එක රස වෙන්නේ. ඉතින් හොඳට ලූණු, බිත්තර, මිරිස් ටික හොඳටම කලවම් වෙන්න ඕනේ. එතකොට තමයි රහ. ඉතින් අද ඔයාලට අපි කෑම විතරක් නෙමෙයි බීමකුත් හදන හැටි කියලා දෙනවා. අපි ඊළඟට යම් බීම එක හදන්න. අපිට මේකට ඕනි වෙනවා නෙස්කැෆේ ඊළඟට මයිලෝ. ඉතින් ඔයාලට මයිලෝ නැත්නම් ගන්න පුළුවන් චොක්ලට් කිරි පැකට් එකක්. ඕනෑම වර්ගයක් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් චොක්ලට් කිරි පැකට් එකක් ඕනි හැබැයි. ඉතින් මේ දෙක මම මුලින්ම කෝප දෙකට දාගත්තා. මොකද අපේ නැගණියක් ඉන්නවනේ. එයාට දෙන්නත් එපැයි. ඉතින් දෙන්නටම සම සමානව දාගත්තා. ওই සමාන අසමානකම් හරියට බලපානවනේ.
ඊළඟට අපිට පුළුවන් Nescafe අර මයිලෝ දෙකට නිකන් ඩිරෙක්ට් දාලා මික්ස් කරගන්න. හරිද? එහෙම නැතුව ඉතින් මම පණ්ඩිත වෙන්න ගිහිල්ලා අන්තිමේටම වතුර වැඩි වෙලා කිසිම දෙයක් වුණේ නැහැ. මේ ඒ විදිහටම ආවා. ඒත් කමක් නැහැ මේ පදම වැරදුන නිසානේ ඔක්කොම. හැබැයි ඔයාලා දානකොට වතුර අඩුවෙන් දාන්න නැත්නම් අර මේ Nescafe paste එක එන්නේ නැහැ හරියට. ඉතින් කොහොම කරත් එකයි. ඉතින් මම පණ්ඩිත වෙන්න ගියානේ. ඒ හින්දා ඒත් අන්තිමට මට වැරදුනා. හරිද? හැබැයි මේ විදිහට මාරම රසයි. ඔයාලා බීලා බලන්න. අනිවාර්යෙන් මම මේ කියන ඒවා බීලා බලන්න. මේවා හදන්න හරිම ලේසි. ඒ වගේම මේවා හරිම රසයි. ඉතින් ඊළඟට මටයි නංගිටයි දෙන්නටම කෑම බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් අපි දෙන්නට හරියට බලපාන දෙයක් තමයි සමාන අසමානකම් කියන එක. මම ඉස්සෙල්ලත් කිව්වනේ ඔයගොල්ලන්ට. ඇයි මේ ඔයාට මෙච්චරක්, ඇයි මට මෙච්චරක්. ඕක ඉතින් හැම සහෝදරකමකම තියෙන දෙයක්. ඔන්න අපේ කෑම එක රෙඩි. Nice. ඉතින් මම මුලින්ම try කරේ බීම එක. බීම එක නම් මාරම රසයි. හරිද? ඒ වගේම තමයි කෑම එකත් හරිම රසයි. මේක මම මේ අද ඊයේ හදපු දෙයක් නෙමෙයි. දැන් අවුරුද්දක් දෙකක් විතර තිස්සේ ගෙදර පාන් තියෙනවා නම් මං කරන්නෙම ඔය වැඩේ ඔය විදිහට ටක් ගාලා හදලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට හරිම ලේසි මේක හදන්න. උදේට රෑට දවල්ට ඕනිම වෙලාවක. ඉතින් ළමයි ඔයාලට මේ දවස්වල කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? ඒ වගේම තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට මං හරිම ආදරෙයි. ඉතින් මට හරි සතුටුයි මාත් එක්ක එහෙම පිරිසක් එකතු වෙලා ඉන්න එකට. ඉතින් හැමදාමත් මාත් එක්ක ඉන්න. ඒ වගේම මාත් ඔයාලට හරිම ආදරෙයි. ඉතින් මං දැන් මෙතන මේ කනකොට හොඳටම එළිය වහිනවා. දවල් අවුව තිබ්බට මේ දවස් ටිකේම අපිට හොඳටම වැස්ස ගම් වතුර දාන තත්ත්වයට තරම් වැස්ස. දැන් ආයිමත් ඉතින් වහිනවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් ළමයි අදට මම vlog එක ඉවර කරනවා. ඉතින් අද vlog එක ගැනත් මොනහම හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි කලින් කිව්වා වගේම හැමදාම මාත් එක්ක ඉන්න ඔයාට ගොඩාක් ස්තුතියි. ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.